ඒ කියන්නේ කෙරේ කියන්නේ පින්වතුනි අවිජ්ජාපච්චයමයි සංඛාර. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංඛාර හටගන්නේ. සංස්කාර කියන්නේ කතමාච වික්කවේ සංඛාරා කාය සංඛාරෝ වචී සංඛාරෝ චිත්ත සංඛාරෝ. මේකේ තියෙන වටිනාකම මොකක්ද තිනකුන් මහත්මයා? ඔව් ඒක අපි ඊටාත්ම වැදගත්. මොකද හේතුව එතන අංශ දෙකකින් අපි බලන්න ඕන. එකක් ඇවිල්ලා සේවක මණ්ඩලයේ ඒගොල්ලෝගේ ජයග්‍රහණය කරනවා කියන්නේ ඒගොල්ලන්ට විශාල අභිප්‍රේරණයක්. ආයතනයක් හැරෙට ඒගොල්ලෝ ලොකු ඒත් එක්කම රටක් හැරෙට ගත්තාම මේ ප්‍රමිතිය සහ ඵලදායකත්වයේ තියෙනවා කියන්නේ අපිට ඒක හැම අංශයක් මක් හිතනවා විචාර කරනවා කියන්නේ ඒ හිත දේ ගැනම ආයෙත් හිතනවා කියන එක. එතකොට විතර්කයට සහ විචාරයට ඇයි වචී සංකාරය කියලා කියන්නේ? විතර්ක කරලා විචාර කරලා පස්සේ වචනය කතා කරන නිසා. ඒත් එක්කම සේවක මණ්ඩලය අනිකුත් අපිට සහාය දක්වන අනිකුත් සේවාදායකින් සියලු දෙනාම සහායකින් තමයි මේක අපි කරගෙන ආවේ. මම එතනදී පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අද තරඟාවලියේ අංශ 5ක් යටතේ පැවැත්වෙනවා. අපි එකක් ඇවිල්ලා quality and productivity circles කියන එක. කියන්නේ තත්ත්වය සහ ඵලදායකත්ව කවය කියන එක. ඊළඟට තවත් තරඟාවලියක් තියෙනවා quality improvements projects. ඒ කියන්නේ තත්ත්වය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති. ඒ පිළිබඳ අපි තරඟ කරුවන් ඉදිරිපත් වෙනවා. ඊළඟ Lean Six Sigma projects. මොකද අපි Lean Six Sigma කියන එක තාමත් වැදගත්. අපි ආයතනයක් ගත්තාම ආයතනයේ පාලය අපේ පිරිවැය හැම දෙයක්ම පාලනය කරගන්න පුළුවන් ඉන්නේ මන Lean Sigma කියන අපි concept එක එහෙම නැත්නම් ඒවා අපි අනුගමනය කළොත් ඒ නිසා ඒක ඉතාමත් වැදගත්. මොකද අපේ නාස්තිය කියන එක අපි හැම වෙලාවෙම පිට දකින්න ඕනේ. ඊට පස්සේ අපි ලාභදායකත්වය වැඩි කර ගන්න ඕනේ. ඊළඟට අනිත් එක තවත් වැදගත් තමයි cross functional duties teams. කියන්නේ අන්තර්ක්‍රියාකාරී කණ්ඩායම් කියනකොට අපි වැඩ කරනකොට තනියෙන් වැඩ කරන්නේ. අපි කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. ඒතර අපි ටීම් එකක් හැටියට කොහොමද වැඩ කරන්නේ කියන්නේ ඒකත් අපි අගයීමට කරනවා. ඊළඟට Kaizen ඉන්නේ ඒ වැඩ ඉන්න කුටියේ රන් වියන පේනවා. ඔන්න ඔබට පේනවා. හරිනේ? හරි. ඔන්න ඔබේ ওই සිටිවිල්ලේ හඳුනාගන්නේ දලදා මාලිගාව හඳුනා ගන්නවා. හරිනේ? හරි. වේදනාවක් ඇති වෙනවා මොනවාද? බෞද්ධ අපිට නම් හිටපු යුරෝපා රටවල් ඕන දැන් රතු එළියකුත් දල්වන්න බලාගෙන ඉන්නේ. ඔව් ඇත්තටම මේ ඔය රතු එළිය දැල්වීම බොහොම පමා වුණා වැඩි තේජානි. මොකද දැන් ඊශ්‍රායලය ගාසා තීරය තුල Ministry-approved UGC-recognized BSc engineering degrees in civil, mechanical, automotive, electronics and telecommunication, and mechatronics. Includes 6 months industrial training. TikTok එකෙන් Instagram එකෙන් තමයි අපි මේ වගේ කතා උපුටා ගන්න අපිට දැනගන්න පුළුවන්. Best offers and more savings for you now from Kiehl's. 30% off on Kiehl's Crest skinless chicken sausages 500 grams. 25%. ඔන්න එයාගේ පෝෂණයට කායිකව මානසික වැඩෙන අවශ්‍ය කරන පෝෂණය ලබා දෙන්න පුළුවන්. Tech gifts for one of the 3 lucky winners. So this is what you need to do. Download the SIM app today. You can go to the Play Store.
ඒම තමයි වාර්තා කරේ. යෝයි දෙන්න නීටියේ අන්තිමය වුණේ අපේ සාජන්. ඊට ඉස්සල්ලාවේ ජින්දු පිටිය සාජන්. එයා පළවෙනියට. ඒක තමයි එහෙම කියන්නේ නැතුව අපි වාර්තා කරේ එහෙම මාධ්‍ය කොට්ටාසේ. ඒ චාරිකා පෙම් නොවේ මල් පීදුනා මල් බෙදේ ඒ වාසනා ජීවිතේ ආදරේ